බඳින්න. ලොකු මහත්තයා කිව්වා නෝනලා අද නැත්තම් හෙට එයි කියලා. මේ නෝන මේ උඩ තට්ටුවේ යතුරු ටික. නෝනලයන් මං චමින්දට කියන්න බෑග් ටික උඩහට ගේන්න කියලා. මොකද පණ්ඩිතාච්චි බයද තනියම නිදාගන්න? අනේ මේ මම පිස්සු දාලෝ. මොකද චණ්ඩියා? කවුදාලෝ මේ වගේ තැනකින් ගයක් ගන්නෙ? හැබැයි මාර ප්ලේස් එකනේ. මාර විව් එක ලොක්කේ. බොහොත් බොහොත් ශුක්‍රියා. බුදුහාමෝ මම බේරගන්නියෝ. සෝමා මොකද මේ? යටිකිරියෙන් කෑ ගහන්නේ මිනී මරලා වගේ. හොල්මන් මොන හොල්මන්ද සෝමා? කොහෙද යක්කු? විකාරද සෝමා? අන්න චබින්දත් ඇහැරිලා. සමාවෙන්න නෝනා. හැබැයි කවුරු නමුත් හොල්මනක් තමයි. මගේ හුරහිසට තඩි පෑවා. මං හනිකට ගෙදර යන්නන්න ඕන. මට විනාඩි 10න් ওই ටික පයින් යන්න පුළුවන්. චමින්දමා බයගුල්ලේ නේද ලොක්කි? හැමෝම එක වගේ නෑනේ චුට්ටි. ඔව් ඉතින් මමත් වෙනස් එයත් වෙනස්. එයා වගේ බයගුල්ලෙක් නෙවෙයිනේ මං. good night චුට්ටි. මේ විකාර හින්දා හොඳටම මහන්සි. අයියෝ හලෝ කවුද ඕව ගණන් ගන්නෙ? good night. ඒ හලෝ නැගිටින් නැද්ද? හොඳ උදේ. shopping යන්නේ නැද්ද? දැන් 10යි වෙලාව. ප්‍රියා කෝල් කරා ඊයේ. එනවා කිව්වද රෑ? අනේ බෑ චුට්ටි. අපි තාම ආව විතරයිනේ. තාම ගෙනාපු බඩු ටිකවත් අස් කරලා නැහැ. ඔයා වැඩ ටික කරගන්නකෝ. මං ඉන්නම් 4ට විතර ඔයා පික් කරන්න. ඔයා මොකද එතකන් කරන්නේ? මං එතකන් ටවුම පැත්තට රවුමක් දාලා එන්නම්. මේක කීයද? මිස් ප්‍රයිස් එක හැපැත්තේ.
හෙලෝ හෙලෝ කවුද කතා කරන්න බැරිද කවුෂ් කවුෂි ඔයා මෙහි කෙවින් හෝ කෙවින් කෙවින් තමයි කවුෂි ඉතින් මම හිතුව මාව අමතක කරලම දාලා කියලා මම ඩිග්‍රී එකේ ෆයිනල් එක කම්ප්ලීට් කරන්න UK ගිහින් ලාස්ට් වීක් ආවේ ලංකාවට ආපු ගමන් යාළුවෙක් එක්ක පොඩි රෙස්ට් එකකට මෙහෙට ආවා අඩුම තරමේ ඔයාට කියලා යන්නවත් ඔයාගෙන් කිසිම ආරංචියක් අන්තිමට මට නැති වුණා අපි ඒ ගැන කතා නොකරමු ඒක නෙමේ අද මොකද කරන්නේ බලන්නකො ගෙවල් හොයනවා අපි නැවතිලා ඉන්න ප්ලේස් එකේ ඕනස්ලගේ රිපෙයාර් එකක් ඉඳ හෙට දෙන්න වෙලා තාම තැනක් නැහැ මාර අවුලක් ප්ලේස් එකක් නම් තියෙනවා කැමති වේද දන්නේ why not please හැබැයි ටවුන් එකකින් ටිකක් දුර එහෙනම් ගොඩක් හොඳයි අපේ ගෙදර ඔයාලා ගෙදරක් මේ කොහෙද අපේ ඔයාලගේ අප්පච්චි මට ගහලා පන්නයි අප්පච්චි අපිව දාලා ගියා කෙවින් අපව කවදාවත්ම නොෙන්න ඕ I'm so sorry කවුෂි මන් දැනන් හිටියේ නෑ ප්ලේස් එකක් හම්බ වෙනකම් අපිත් එක්ක ඉන්න පුළුවන් මගේ යාළුවා no problem මමයි නංගි සර්වන්ස්ලත් එක්ක ඉන්නේ it's totally okay කවුද කවහම වෙනද හෙලෝ මං කෙවින්ගේ යාළුවා රෝෂන් oh I see එන්න කෝ කෙවින් මම මෙහෙ එන්න යමු වව් මොකද මචං කාඩ් කුඩු කරන්න නැතුව හිටපන් ඇයි යකෝ කවුෂිගේ නංගියේ වව් ඉතින් මරුණේ අනේ අනේ මේ සෝම චමින්තට කියන්න මහත්තයලගේ බෑග්ස් ටික පහල කාමරෙන් තියන්න කියලා. මේ ඉන්නේ ගෝනි බිල්ලට බයි දූපු එක්කෙනා. සොරි අක්කි කිව්වේ නෑනේ කලින්. okay that's fine no worries
මලකෝලා ලොක්කෙ පිස්සුද ඇයි නරකද ඊය මට එපා මොනවද මේ ළඟපාත කඩ තියෙනවා එනකොට නම් ආපු පාරේ හම්බුණා මේ හාපාරි පයින් යනකොට හම්බ වෙනවා. අයියෝ දිනු don't take it too seriously මූ ජෝක කෙනෙක් නේ විහිළුවටනේ කියන්නේ Siapa kan? Luas,